ජනේල තුලින් බලෙන්ම වාගේ රිංගායන උදාහිරු එළිය දකින නිර්මලාට තරමක ප්‍රබෝධයක් දැනෙන්නට විය. ඇය උදෙන්ම නා පිරිසිදු වූවාය. වෙනදාටත් වඩා තමා කෙරෙහි ආදරෙන් ආශාවෙන් හැඳ පැළඳ ගත්තාය. උදේ ආහාරයෙන් පසු ගෙව්යනේ සුරංගනාවියක මෙන් සැරිසරන්නට වූවා. එසේ වුවත් ඊයේ හැන්දෑවේ සිට පවතින හිසේ බර ගතිය නම් තාම අඩු වී නැත. ඒ පැනඩෝල් වලට අහන්නේ නැත. ඊට බෙහෙත් ඇත්තේ එකම එක්කෙනෙක් ළඟ. ඇය මේ පේවි හිඳින්නේ ඔහු සමග කෙලින්ම කතා කර සියල්ල විසඳා ගන්නට. මේ වන විට පූර්ණලාට පාසල් විවේකයය. ඔහුද මේ හිඳින්නේ උපේක්ඛා හමුවන්නට කලාංශය දෙසට යමින්. ඈත තියාම ඔහු එන දුටු සමන්ත දකුණු අත පපුවට තපා අනතුරුව සැලියුට් එකක් දැමුවේ තමා තරඟයෙන් ඉවත් වූ බව අභිනයෙන් දක්වමින්. ඊට හින හෙමින් ඔහු වෙත දිව ගිය පූර්ණ අතමිට මොලවා ඔහුගේ බඩට සෙමින් පහරක් කැන්නේ. අඩෝ කියමින් එවිට සමන්ත ආපස්සට පැමිණියා. අනේ බම්මේ මාව නෝන්ඩි කරන්න නම් එපා හොඳේ. මට උනත් ඒකගෙන් තාම නෝ සප්නේ. පූර්ණ වැඳගත් දැතින් සමන්තට කන්නලව් කරන ආකාරයක් රඟ දැක්ුවේ. අනේ ඵලයන් යන්න. කියමින් පූර්ණගේ දැත එක මිටින් මිරිකාගත් සමන්ත යමන් කැන්ටිම පැත්තේ ඊ අඬ ගැසුවේ. පූර්ණ එක පයින්ම ඔහුට අවනත වූයේ තමා උපේක්ඛා හමුවන්නට ආබග ඔහුගෙන් සංගවන්නට උවමනා නිසායි. ඔහු බය වුණේ උපේක්ඛාට Taman ඈඳා කතාවක් හැදෙයි කියා. කොල්ලෙක් කෙල්ලෙක් පස්සේ යෑම හුදු කොළු කමක්. කතාවටද කියන්නේ බල්ලන්ගේ කොල්ලන්ගේ ගතිය කියයි. එහෙත් උපේක්ඛා ඒවට කැමති නැහැ. අම්මාට වැරදුනා මෙන් දුවටද වැරදෙනවා දකින්නට බලා හිඳින අයවලුන්ට ඒ හොඳ මාතෘකාවක් වනු ඇත. එසේ වුවහොත් ඇයට ජීවිතය දෙපා වනු ඇත. මේ සියල්ලම කලා අංශයේ සිට උපේක්ඛා බලාගෙන. පූර්ණ එන්නට ඇත්තේ තමා හමුවන්නට බව අනුමාන කළ ඇය පාසල ඇරි පූර්ණත් මාධවිත් බලාපොරොත්තුවෙන් ගේට්ටුව ළඟ රැඳුනාය. අද මොකද සමන්ත ලෙඩක් ඇද්දේ නෑනේ. කතාවෙන් ඉදිරියට යන අතර පූර්ණ ඇසුවේ. අපෝ නෑ. අද මාව ගණන් ගත්තේවත් නෑ. මොනවා වුණත් ඌ කෙලින් මිනිහා. ඔව් ඉතින් දීකිරට බලල් උත්සාහකිනේ. අන්න ඉතින් උඹ ට්‍රැක් වෙන්න. උඹට ඉස්කෝලේ හැමෝම ආදරේ. උඹ ඉස්කෝලේට ආඩම්බරයි. මං හිතන්නේ නෑ සමන්තයා වුණත් උඹ ගැන නරක විදිහ අදහසකින් ඉන්නවා කියලා. හරි. දැන් ඔයාලලා දාලා ෆිට් එකේ වැඩ ටික කරගෙන ඉඳපන්. පූර්ණ ආවාද කරන විට උපේක්ඛාගේ දැසට කඳුළු ඉනුවේ. ඇයට ඔහු හොඳටම විශ්වාසයි. පූර්ණ උපේක්ඛාව විශ්වාස කළේ. ඇගේ අවංකකමට වීරයවන්තකමට ගරු කළේ. ඒ අහිංසක පියකරුරුව හැමදාම දකින ආසාවක්ද ඔහුගේ හිත් කොනක තිබුණේ. ඒ ගැන ඒ හැටි දුරට දිගට හිතන්නට ඔහුගේ දඟකාර හිත උනන්දු නොවුයේ. මීළඟ කතාංගයත් අරගෙන ඉක්මනින්ම එන්න. මම පුන්සිසී ජයතිලක.